දගලන්නේ නැහැ. 0.2 3 ඊට පස්සේ මේ ටික වේලිලා ටක් විනාඩි 3-4ක් ගියාට පස්සේ තමයි ආපහු දාන්න ඕනේ. ඒක මෙන්න මේ මුළු බෝතලෙම මේ දාන්න ඕන. ඔක්කොම එක සැරේ දාන්නේ 0.3ක් දාලා පොඩ්ඩක් විනාඩි 2-3ක් ඉඳලා ඒ ටික වෙනවම ආපහු දානවා. එහෙනම් මේ මුළු බෝතලෙම එක සැරේ දාන්න ඕන. මේක දැම්මට පස්සේ මෙයාව අල්ලන්න එපා. පැය 7ක් විතර යනකම් මෙයාව අල්ලන්න එපා. බේත් දාපු තැන මොකද මේක අපේ ඇඟට හොඳ නැහැ. මෙයාව සතියක් යනකම් නාවන්නත් හොඳ නැහැ. ඊට පස්සේ එහෙම තමයි මේ බේත දාන්නේ. බේතේ නම ට්‍රික්ස් ෆ්‍රී. ටික්ස් ෆ්‍රී තමයි මේ බේතේ නම. බල්ලගේ බර අනුව තමයි දෙන්නේ. අපේ බල්ලගේ බර තිබ්බේ කිලෝ 15ක්. අපි ගත්තේ කිලෝ 10-20 බර ප්‍රමාණය බේත. මේ මෙහෙම බෙල්ලොම් ටික කපලා 0.3ක් දානවා. ඒ 3 වෙනම ආපහු දානවා. එහෙනම් මේ බෝතලෙම එක සැරේ දානවා.